ආයිබෝවන් යාළුවනේ ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා හෙළසුව TV YouTube නාලිකාවට. ඔයාලත් බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක්ද? එහෙනම් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බර අඩු කරගන්න කෑම පාලනය කරනකොට දැනෙන දරා ගන්න බැරි බඩගින්න. හැබැයි මම කිව්වොත් ඔයාලට බඩ පිරෙන්න කෑවත් මහත් වෙන්නේ නැති කෑම වර්ග ලෝකයේ තියෙනවා කියලා. ඔව්, අද මම කියලා දෙන්නේ ඒ රහස ගැන. ඒ කියන්නේ කැලරි ප්‍රමාණය ඉතාමත්ම අඩු හැබැයි බඩ පිරෙන සුපිරි කෑම වර්ග 10ක් ගැන තමයි අද අපි කතා කරන්නේ. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා එනම් හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම පල්ලෙහා තියෙන subscribe button එකත් ක්ලික් කරලාම වීඩියෝ එකට යමු. මොකද අන්තිමට මම කියලා දෙනවා ඔබේ රුචිය පාලනය කරන්න පුළුවන් පුදුම සහගත රහසක් ගැන. අපි යමු එනම් වීඩියෝ එකට. පළවෙනි රහස තමයි ඔබට පැණිබීමක් බොන්න ආස වුණොත් කිසිම වෙලාවක කෘතිම බීම බොන්න එපා. ඒ වෙනුවට තැඹිලි වතුර වීදුරුවක් බොන්න. ඒකේ තියෙන කැලරි 45ක් වගේ ඉතාමත් පොඩි ගණනක්. ඒ වගේම ඒකෙන් ඇඟේ වතුර ප්‍රමාණය හොඳින් පවත්වා ගන්නවා. දෙවැනි රහස තමයි පිපිඤ්ඤා. පිපිඤ්ඤා ග්‍රෑම් 100ක තියෙන්නේ ඉතාමත් අඩු කැලරි ගණනක්. මෙහි 95%ක්ම තියෙන්නේ වතුර. ඒ නිසා බඩ පිරෙනවා වගේම සීනි මට්ටමත් පාලනය වෙනවා. තුන්වෙනි රහස තමයි පැණිකොමඩු. ඔබ පැණි රස කන්න ආස කෙනෙක් නම් වෙනත් අතුරුපස වෙනුවට පැණිකොමඩු ගෙඩියක් කන්න. මේකෙන් ඇඟට සජලනය කරනවා වගේම අනෙක් වේල් වලදී කන කෑම ප්‍රමාණයත් අඩු කරනවා. පැණිකොමඩු උදේ කෑමට ගත්තොත් දවස පුරාම ඔබට අනවශ්‍ය බඩගින්නක් දැනෙන්නෙත් නැහැ. හතරවෙනි රහස තමයි ඇපල්. ඇපල් ග්‍රෑම් 100ක තියෙන්නේ කැලරි 50ක් වගේ ප්‍රමාණයක්. මෙහි තියෙන ෆයිබර් නිසා ගොඩක් වෙලාවට බඩ පිරෙනවා. පස්වෙනි රහස තමයි බිම්මල්. බිම්මල් කියන්නේ ඇටකටු වලට වගේම බර අඩු කරගන්නත් ගොඩාක් උදව් වෙන කෑමක්. මේවා තෙල් අඩුවෙන් හදලා උයලා කන්න පුළුවන්. හයවෙනි රහස තමයි පතෝල වට්ටක්කා ලබු. ලංකාවේ අපිට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් ලබු හෝ පතෝල කියන්නේ බර අඩු කරගන්න අංක 1 කෑමක්. දියවැඩියාව තියෙන අයටත් මේක හරිම ගුණදායකයි. මේකේ තියෙන ෆයිබර් නිසා දියවැඩියාව තියෙන අයටත් බර අඩු කරගන්න අයටත් මේක දිව්‍ය ඖෂධයක්. හත්වෙනි රහස තමයි බීට්‍රූට්. මේක කැලරි 43ක් වගේ අඩු ගණනක් තියෙන කෑමක් වගේම ඔබේ සමේ කොලජන් මට්ටමත් වැඩි කරලා සම පැහැපත් කරන්නත් උදව් වෙනවා. අටවෙනි රහස තමයි මල්ගෝවා. ලංකාවේ අපිට බත් නැතුව වේලක් කනවා කියන්නේ හිතේ අමාරු දෙයක්නේ. හැබැයි මේ බත්වල තියෙන අධික කාබෝහයිඩ්‍රේට් නිසා තමයි අපේ බඩ ඉක්මනින්ම ඉදිරියට එන්නේ. ඉතින් මේකේ තියෙන සුපිරිම විසඳුම තමයි මල්ගෝවා. කරන්නේ මෙහෙමයි. මල්ගෝවා ගෙඩියක් අරගෙන හොඳට හොදලා අපේ පොල් ගාන හිරමණෙන් හරි ග්‍රේටර් එකකින් හරි හීනියට ගා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට රතු ලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංච දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න ඕනේ. දැන් බලන්න එක හරියට අපේ ෆ්‍රයිඩ් රයිස් එකක් වගේමයි. බත් කෝප්පයක කැලරි 200ක් විතර තියෙනකොට මේ මල්ගෝවා කෝප්පයක තියෙන්නේ කැලරි 25ක් වගේ ඉතාමත් පොඩි ගණනක්. ඉතින් බඩ පිරෙන්න කෑවත් බර බහිනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. නවවෙනි රහස තමයි සලාද කොළ. අපි හවස් වරුවට එහෙම නැත්තම් රැයට මොන හරි සැහැල්ලු දෙයක් කන්න ඕනේ වුණාම ගොඩක් වෙලාවට තෝරගන්නේ පාන්, රොටි, එහෙමත් නැත්තම් බනිස් වගේ දෙයක්. මේවා තමයි අපේ බර වැඩි කරගන්න ප්‍රධාන හතුරු. මේකට ලෝකයේ පිළිගත්තු ලේසිම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සලාද කොළ. කරන්නේ මෙහෙමයි. රොටි එකක් ඇතුළට කන මස් මාළු හෝ එළවලු මිශ්‍රණය රොටි එක වෙනුවට ලොකු සලාද කොළයක් ඇතුළට දාලා රැප් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. සලාද කොළ ග්‍රෑම් 100ක තියෙන්නේ කැලරි 15ක් වගේ පුදුම හිතන තරම් පොඩි ප්‍රමාණයක්. මේකෙන් වෙන්නේ අනවශ්‍ය පිටි ගොඩක් ඇඟට යන එක නතර වෙලා හොඳට පෝෂණය ඇඟට ලැබෙන එක. මේක හරිම ක්‍රන්චි වගේම හරිම රසවත් අත්දැකීමක් වේවි. අන්තිම රහස තමයි සීනි රහිත චුයින් ගම්. ඔබ නිතර මොන හරි හපන්න ඕනි කියලා හිතනවා නම් සීනි රහිත චුයින් ගම් එකක් පාවිච්චි කරන්න. ඒකේ තියෙන්නේ කැලරි 2ක් 3ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම ඒකෙන් ඔබේ කැම රුචිය පාලනය කරලා දෙනවා.
තවත් මෙවැනි රහස් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ දැනුම share කරගන්න කියලාත් අමතක කරන්න එපා. හැමදාමත් නිරෝගීව ඉන්න. ස්තුතියි.